මේ බිල්ඩින් බ්ලොක්ස් ගේම් එක දරුවෙගේ මනස දියුණු වෙන්න තාත්තට හිතන විදිහට බලපාන්නේ කොහොමද? ඇතරම කුඩා කාලෙඳලා මේ වගේ දේවල් සිදු කිරීම තුළින් ඔහු අර මේ අපි ඕනම ලෝකෙ තියෙන දැවැන්ත නිර්මාණයක් ගඩොලින් ගඩොල තමයි නිර්මාණය වෙන්නේ. ඒ මේකෙත් අපි මේ එක බොක්සෙන් බොක්ස් එක යාලා එක පිළිවෙලට තියලා යාලා කරන්නේ මේ නිර්මාණයක්. ඒතකොට මෙයාලගේ කුසලතාවය ඒකද ඇත්තටම කියනවා මේ අර මේ කග්නිටිව් බිහේවියර් එකටත් ඒක බලපානවා. මෙයාලා ඒක තුලින් යාලගේ සංජානනය වැඩි කරගෙන යාලා මේ එක එක ස්වරූපේ නිර්මාණ කරන්න පෙළඹෙනවා. ඒ තුලින් යාලා දෙයක් ඉගෙන ගන්නවා වගේම ඔහුගේ තියෙන හැකියාවන් මේ සංවර්ධනය වීමක් මේක තුලින් සිද්ධ වෙනවා. ඇට්ලස් බ්ලොග් බඩීස් නිෂ්පාදනය ගැන පුංචි යාළුවෝ ඒවා භාවිතයෙන් තමයි මේ බිල්ඩින් බ්ලොක්ස් හදන්නේ. තාත්තට ඒ ගැන මොකද හිතෙන්නේ? ඇත්තටම ඇට්ලස් මේ කරන මේ සත්කාරය ඇත්තටම මේ වෙලාවේ හරිම වටිනවා. දැන් අපි දැනගෙන නෙමෙයි මෙතෙන් ආවේ. නමුත් මෙතන ආවට පස්සේ යාගේ උනන්දු උද්‍යෝගය නිසා මේ දිහා අපිත් බලාගෙන හිටියා. එයාටත් ඕපනා වුණා මේක අර මේ එක ස්ටෙප් එකකින් පටන් ගන්න මේක තව ඉහළට යනවා දකින්න. ඒක ඇත්තටම මේ ඇට්ලස් තන කරන මේ සත්කාරය ඉතාම වැදගත් විදිහට තමයි මම සලකන්නේ.